ඔයාලා මගේ ලයිව් බලන ඔයාලා දන්නේ නැති අපේ ජීවිත කතාව කියන්නේ අපේ සජීවී ජීවිත කතාව ගත්තොත් අවුරුදු ගණන් ගියාට මාස ගණන් වල ඉඳන් අපි මචං ළමෙක් වගේ හදාගත්තේ පුද්ගලගේ 1 vs 4 එකක් තමයි ඔයාලා මේ බලන්න යන්නේ. ඉතින් මේක මචං සෙල්ලම් 1v4 එකක් නෙවෙයි අපේ සජීවී ඉතිහාසයේ හිටපු දැවන්ත පුද්ගලයෙක්ගේ දැවන්ත 1v4 එකක් බලමු. T-Voice Broken vs සජීවී players ලා. Okay boys, D-Voice Broken මං හිතන්නේ prank එකක් කරන්න යන්නේ මං හිතන්නේ බලන් ඉන්න ඔයාලටයි අපිටයි හැමෝටම බලමු ඉතින් 6ක් දීලා 7 වෙනි මැච් එක ගන්න තමයි Broken ගේ ඒ මැච් එක ඒක තමයි මචං Broken මේ පාර මචං එයා ඌටම ටාගට් එකක් දාගත්තා. ඒ කියන්නේ ඒ ටාගට් එක තමයි 6ක් දීලා 7 වෙනි එක ගන්නවා. Broken ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් Broken ජීවත් වෙන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. ඉතින් ඒත් එකම මුට මචං ඇත්තට මු පොඩි කාලේ ඉඳන් ආසයි බයිසිකල් එකට. ඒත් එක මුගේ 100 ගාව තිබ්බා අර එහාට මෙහාට යන තිබ්බා ඔයාලා දන්නේ නැති අර ලොකු බයිසිකල් තියේ. ඒ බයිසිකල් එක තිබ්බ. ඉතින් ඒ බයිසිකලේ වෙනුවෙන් මේක අයකෝ 100 නිදාන් ඉදි කොට්ට දඩ කරලා 100 වරපු එක ආනේ මු. හරිද? ඒක ඉන්න මචං. ඒ කියන්නේ දැන් අපි එකෙන් ඔයාලට මොකද්ද කියන්නේ? ඒ තරම් කිලින් හැකියාවක් තියෙන මුට. එනිමි කියන්නේ මචං ඊසි. දැන් මේ ඕක එකයි මු ප්‍රෑන්ක් එකක් කරනවා කියන්නේ බොරුවරද? සුරවන් මු මචං ඉතර දෙයක් කරපු එක ඒක කොට්ටේ දඩ කරලා කිල් එකක් වන් ටැප් එකක් ගැහුවෝගේ කිල් එක දැම්මේ. හැබැයි වන් දංගයා ගෙනාවු වන්නට ස්කෝප් ප්ලේයර් ලකින් හැකියාවෙන් ගහන්නේ මූ විතරයි. අනිත් එක කියන්නේ පැනල් මෝවන් මේ අපි ටෙස්ට් එකක් ගන්නකො ෂූට් කරනවා ගන්න. ඔව් ඉතින් උඹත් එහෙම දංගයා ගෙනාවු අනිත් ඒවා ඔක්කොම ගෙවුවේ හැකියාවෙන් විතරයි හැකියාවෙන්. First blood. අනේ හත්දින්නේ පාවල් දෙයි. හෙල්මට් කාර බලහරතු. නයිස්. ආනවල මන් දංගයා විස්සල් දංගයා කියලා උගේ නම තියෙනවා. ඔගේ නම තියෙන්නේ ඔක්කොම බොට්ටු බං. පැනල් දැම්මොත් විතරයි උඹලට ගහන්න පුළුවන්. මම මැලේසියන් දංගයා බා. මැලේසියන් නෙවෙයි. දැන් යකෝ නෑ මෙහෙමයි. අර කොල්ලෙක් අද්ද බන්දංගයා අර පොටල තෝ ලැජ්ජාවක් නැති පොඩි කැන්නෙක්. යකෝ එක්වර ලංකාවේ උන්ගේ විතර බූට් කාපා රටේ උන්දාගෙන උන්ගේම බූට් කරනවා. තෝ සීන් එක වා තොටල මානසික ලෙඩක් තියෙන. මානසික අසහනයක් තියෙන. අන්නරු මැරුන්නේ නෑ නේ. 99 මම හිතුවා ආයෙත් වගේ නේ පොඩ්ඩක් කර හොඳ එකක් කියලා හරිද? උඹට බූට් එක රිබා උඹ කිසි කතාවක් කියන්න එපා. මේ ලංකාවේ අරු මැරෙන්නේ නෑනේ. අරු මැරෙන්නේ නෑනේ බා. ඌ හෙල්මට් දාලා බා. පොඩි කැන්නෙක් දව කපා. නයිස් නයිස් නයිස්. මම හිතන්නේ බ්‍රෝකන් දැන් අර 100 ගේ සීන් එක කියපු ගමන් මම හිතන්නේ ෆයර් වුණා. බයිසිකලෙත් දැන් පොරට තියෙනවා. 100ගේ නෙළුම් කුල්ල මුට ඇවිල්ලා. නයිස් නයිස්. ඊසර් ගාව කොම්බෙට් boys playing W නෑ වෙන රවුන්ඩ් දාලා වැඩක් නෑ මහත්තයෝ. පේනවනේ කම්බැක් එකේ තරම ඒ රවුන්ඩ් එක විතරයි ඌ ගැහුවේ. එහෙනම් අපි ගියා. bye.